මිනිමරු හමුදාව ප්‍රභාකරන්ට ජාතක විච්ච අවජාතක බල්ලෝ. උඹලා කොහොමද යකෝ මගේ රටේ මගේ සොල්දාදුවන්ට මගේ රණවිරුවන්ට එහෙම කතා කරන්නේ? ඇයි උඹලට මතක නැද්ද? ගෙවල් වල හිටපු උඹලාගේ ගෑනු ළමයින්ව හිටි හැටියම රැට පැනලා ගෙවල් වලට උස්සගෙන ගිහිල්ලා පෝලින් දාලා අන්තිමට මානසික වැඩුණාට පස්සේ අර පොඩි දරුවා හිටන් බෙල්ලට සයිලන්ට් කරලා දාලා තුවක්කුවක් අතර ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා වෙඩි තියපන් කියලා සුවසයිඩ් කරගන්න ඕවා පුරුදු කරපු උඹලාගේ ලොකු අප්පච්චිලාගේ හමුදාව මොක්කුද එතකොට? යකෝ උඹලා ඔහොම කතා කරන්න හරි ඔය කට ඉදිරි වෙලා තියෙන්නේ අපේ රටේ හමුදාව හින්දා. අපි දුක් වෙන්න උඹලා වගේ වුණු බේරගත්තා කියලා. මොකද අහිංසක මිනිස්සු එතන ගොඩක් හිටියා. ඒ අතරින් උඹලා වගේ ප්‍රභාකරන්ගේ ජාතික විච්ච අවජාතකයොත් එතන ඉඳලා තියෙනවා. වචනයක් කියන්න කලින් හොඳට කල්පනා කරපන්. ඕක බලාගෙන ඔතන ඉන්න යුනිෆෝම් ඇඳගෙන ඉන්නේ උන්ටත් එක්ක කියන්නේ. ඔහොම කතා කරද්දි උඹලට බෑ ඇක්ෂන් එකක් ගන්න. ඒ තරම් බල්ලට වැටලා මේ රට. බලපන් මේ රණවිරුව දිහා. බලපන් ඒ කොල්ලා. ඒ කොල්ලා කැමති නැද්ද ලස්සන කෙල්ලෙක් එක්ක ජීවිතේ ඉතිරි කාලෙ ගෙවන්න? තමන්ගේ අම්මයි තාත්තටයි හොඳට සලකලා හොඳ ගෙයක් අරගෙන ලස්සන වාහනයක් පැදගෙන ජීවත් වෙන්න කොල්ලා ආස නැද්ද? ලෝකේ හැමතැනම ඇවිදින්න රට වටේ ඇවිදින්න අඩුම තරමේ ලංකාව වටේ හරි නිදාසේ ඇවිදින්න කණ්ඩ බොණ්ඩ කොල්ලෝ ටිකක් එක්ක අහුවෙලා බජව්වක් දාලා සින්දුවක් කියන්න ඔය කොල්ලා ආස නැද්ද? ඒ හැමදේම කැප කරලා ඌ ඇවිල්ලා හැමදේම අතහැරලා දාලා උඹලා වගේ පඟර නැට්ටෝ හින්දා උඹලා වගේ පඟර නැට්ටොත් ඉඳලා තියෙනවා උන් වෙනුවෙන් අහිංසක මිනිස්සු වෙනුවෙන් අපේ සිංහල මිනිස්සු හින්දාද දෙමළ මිනිස්සු හින්දා ගිහිල්ලා ඒ කොල්ල මොකද කරේ ජීවිතේ තමන්ගේ තියෙන තාරුණ්‍ය කැප කරලා ගිහිල්ලා අන්තිමට ඔන්න බලපන් වෙලා තියෙන දේ දැන් දවස් 1කට කලින් දවස් 2කට කලින් ඒ කොල්ලා සදහරම යන්න ගියා 6 වෙනි ගැමුණු හේවා බලකායේ බණි ආදරයට කිව්වේ බණි 2 දයාරත්න මෙච්චර කාල යුද්ධ ඉවර වෙලා කොච්චර කාලයක්ද රෝද පුටුවට වෙලා ඔහොම ඉඳලා හැබැයි මේ මිනිස්සු හිටියේ සතුටෙන් දැන් යන්නම ගිහිල්ලා අද්දක වැඳලා පතන බෝධියකින් නිවන්නත් වෙන්න ඕනේ ඒ වගේ මිනිස්සුන්ට මිනිමරු හමුදාව දැන් අර රර්මුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ අපවත් වෙලා ඉන්නවා ලංකාවේ යුද හමුදාවේ තේමා ගීතය ලිව්වේ උන්වහන්සේ අපි බලමු උන්වහන්සේට අවසන් ගෞරව දක්වන්න කී දෙනෙක් හමුදාවේ නිලධාරීන් එතනට එයිද කියලා මිනිමරු හමුදාව ප්‍රභාකරන්ගේ බල්ලෝ